තෙරුවන් සරණයි. ලෝක සාමපාගමන ලෝකයට සාමය උදා වේවායයි එකම පරමාර්ථයෙන් පූජ්‍ය පඤ්ඤාකාර හිමි ඇතුළු හිමිවරු හා ආලෝකා ඇතුළු පිරිස ඇමරිකාවේදී වැස්ස නොතකමින් හිම වැටෙන අධික සීතල පවතින කාලගුණයේදී පවා ඒ කිසිදු දුෂ්කරතාවක් තමන්ගේ නිවන් මඟට බාධාවක් නොකොට ලෝකයාගේ හිතසුව පිණිසම උන්වහන්සේලා වැඩම කරන ආකාරය ඒ දිනවලදී මා නැරඹුවේ කඳුළු පිරිත ඇසිනි. ලංකාවේ සාමපාගමන ගැන දැනුවත් කරන විටම මගේ එකම සිහිනය වුණේ මා ජීවත්ව සිටියහොත් උන්වහන්සේලා වන්දනාමාන කරගන්නවා යන එකම ප්‍රාර්ථනයයි. ඒ පැතුම පරිදිම දෙවතාවක්ම මාහට උන්වහන්සේලා මගේ සියසින්ම දැක බලා ගැනීමට හා වන්දනා කරගත හැකි වූවා. එය මා සිතන පරිදි මගේ ජීවිතයේදී මා ලැබූ භාග්‍යවන්තම අවස්ථාවකි. අප සාමාන්‍යයෙන් ඉතා තද අවුවේ ටික දුරක් ඇවිදන් යන විට පුදුමාකාර වෙහෙස කරයි නේද? ඒ වගේම ටික දිනක් අවු රශ්මියේ ඇවිදින විට අපේ සමේ පැහැය වෙනස් වෙනවා නේද? ඒ වගේම අපිට අධික තෙහෙට්ටු ගතියක් දැනෙනවා නේද? නමුත් සාමපාගමනේදී මා දැකපු පුදුමාකාර දේ තමයි මට සිතෙන පරිදි මා දැකපු විදිහට උන්වහන්සේලා කොච්චර දැඩි අවුරශ්මියේ ගියද උන්වහන්සේලාගේ මුවෙහි පවතින සිනහමුසු මූණ හා පියකරු භාවය බිඳකුදුවත් තෙහෙට්ටුවක් නැතිවාක් මෙන් අප වෙත අපරිමාණ කරුණාවෙන් අසරණ සිත් නිවාලමින් වඩිනා ආකාරය මා දැක බලා සිටියේ කඳුළු පිරිදෙන දින. එලෙසම පාවහන් යුගල පැළඳ සිටි මාහට උන්වහන්සේලා වන්දනා කිරීමට එකම විනාඩියක් පාවහන් ගලවා සිටීම ඉතාම අසීරු වූ නමුදු තාරයේදෝ ගිනියම් රත් වූ පාර මතින් පාවහන් යුගලක් හෝ නොමැතිව අල්පේච්ඡ දිවියක් ගත කරන උන්වහන්සේලා වඩිනා අයුරු දකින විට සිතට දුකක්ද ඇති නොවුනාම නොවේ. ඉතින් අතිපූජ්‍ය පඤ්ඤාකාර හිමි ඇතුළු හිමිවරු හා ආලෝකා ඇතුළු පිරිසට නිවන් මඟ බොහෝ දුර නොවේවා යන්න මාගේ එකම ප්‍රාර්ථනයයි. තෙරුවන් සරණයි.